එතකොට ඔයගොල්ලෝ chartered QS කෙනෙක් වගේ වෙන්න යනවා නම් මේක තමයි APC candidate. මම මේ පෙන්නන එක පේනවද ඔයගොල්ලන්ට? මම මේ පොතක් පෙන්නනවා මේ නිකන් purple color වගේ. පේනවා සර්. right හරි. ඉතින් එතකොට අර මේ ඒක තමයි මේ අලුත්ම පොත. මේකේ questions 1001ක් තියෙනවා. ඒ questions වල තියෙන contract practice, contract administration වගේ parts මම cover කරනවා. එතකොට මේක නිකම්ම FIDIC විතරක්ම සම්බන්ධ වෙච්ච දෙයක් නෙවෙයි. එතනින් එහාට යම් දෙයක් ඉගෙන ගන්නවා. එතකොට මේකේ documents referred මම ඔයගලන්ට මේකේ refer කරන documents මොනවද කියලා පොඩ්ඩක් කියලා දෙනවා. ඊට පස්සේ මේ function based learning කියන එක ගොඩක් අය මේක පටලවා ගන්නවා. function based learning කියන එක හරියට ඉගෙන ගන්න. ඒක ඉගෙන ගත්තොත් ඔයගලන්ගේ එදිනෙදා quantity serving practice, contract administration practice එක deliver කරද්දී ඔයගලගේ job එකේදී ඔයගලන්ට හරිය ප්‍රයෝජනවත් වෙයි. ඔයගලගේ advancement වලට, ඔයගලගේ එතකොට promotions වලට, එතකොට එතනින් ගියාම ඔයගොල්ලෝ දෙයක් අවබෝධ කරගෙන තව කෙනෙක්ට deliver කරන හැටි ගැන ඔයගලන්ට තියෙන හැකියාව තියුණු කර ගැනීමට හොඳ තෝතැන්නක් වෙනවා මේ අපි කරන සෙෂන් එක. හරිද? ඊළඟට key features of function based learning. function based learning එකේදී අපි තියෙන elements මොනවද කියලා ඉගෙන ගන්නවා. ඊට පස්සේ මේ function of a claim in FIDIC. ඔයගොල්ලෝ සමහරවිට අහලා ඇති ඔය claim එක හැමෝම කියලානේ claim එකක් තියෙනවා, claim එකක් දානවා කියලා. ඔය claim කියන වචනේට definition එකක් add කරේ FIDIC 2017 version එකේ. ඊට කලින් version වල claim කියන වචනේට definition එකක් තිබුණේ නැහැ. හරිද? එතකොට මම මේ definition එක කොහොමද ඔයගොල්ලන්ගේ එදිනදා භාවිතයට යොදාගන්නේ? ඒකෙන් claim එක capital C වලින් පටන් ගන්න claim එකක් කියන්නේ මොකද්ද? simple C වලින් පටන් ගන්න claim එකක් කියන්නේ මොකද්ද? ඊට අමතරව තව එකක් තියෙනවා මේ claims නොවන එදිනදා standard form of contract එක පරිශීලනය කරද්දී අපිට එදිනදා හම්බ වෙන පොඩි මත ගැටු. උදාහරණයකට valuation එකක් අපි කොහොමද agree වෙන්නේ? variation එකක් අපි කොහොමද agree වෙන්නේ? අන්න මේ එදිනදා මත ගැටුම් විසඳා ගැනීම සඳහා ක්‍රමවේදයක් FIDIC වල තියෙනවා. ඒවා claims නෙවෙයි. සමහර අය මේක පටලවා ගන්නවා claims කියලා. ඔය FIDIC 2017 version එකේ errata document එකක් කියලා එකක් issue කරනවා. ඒ errata document එකේ කියලා තියෙනවා claims වල තියෙන හරි definition එක මොකද්ද? ඒකෙන් අර claim එකයි claim නොවන වෙන මතභේදයට තුඩු දෙන අවස්ථාවල් දෙක මගහරවා ගන්න. මේ දෙක වෙනම baskets දෙකකට දාලා තේරුම් ගන්නේ කොහොමද කියලා. හරිද? ඔයගොල්ලන්ට ඕන තරම් ප්‍රශ්න අහන්න වෙලාවල් තියෙනවා. ඉතින් අපි ඒකනත් කතා කරනවා. ඊට පස්සේ මේ function based structure එකක් කියන්නේ මොකක්ද? FIDIC වල තියෙන structure එක FIDIC වල ඔයගොල්ලෝ දන්නවා clauses 21ක් තියෙනවා. ඒක කොහොමද අපි function එකට කඩාගන්නේ? functions වලට කඩාගන්නේ. උදාහරණයකට ගත්තොත් payment කියන clause එක අපි කොහොමද payment කියන function එකට අදාළ clauses ටික අපි කොහොමද හරියට කඩාගන්නේ? එතකොට time කියන function එකට අදාළ clauses ටික හරියට කොහොමද කඩාගන්නේ? එතකොට හරියට අපි මේ පොත කියවලා ඉවරුනාට පස්සේ මේ පොතේ යම්කිසි කාරණයක් සම්බන්ධයෙන් යම්කිසි එක function එකක් සම්බන්ධයෙන් හැම clause එකක්ම පිළිබඳව ඔයගලට අවබෝධයක් තියෙනවා. ඒක තමයි මගේ ultimate aim එක. හරි? එතකොට ඔයගොල්ලෝ නිකන් අර පෙළ පොතක් කියවනකොට අපි හිතමු ගණන් පොතක් කියවනවා කියලා හිතන්නකෝ. ඔයගොල්ලෝ ඔක්කොම ගණන් කරලා තියෙන නිසා ඔයගොල්ලෝ දන්නවා ගණන් වල එක තියෙනවා කොටස් තියෙනවා. අනුකලනය තියෙනවා, අවකලනය තියෙනවා. එතකොට geometry ජ්‍යාමිතිය කියලා තියෙනවා. එක කොටස් තියෙනවානේ නේ. එතකොට ජ්‍යාමිතියට අදාළ ගණන් පිළිබඳ පරතරටම දැනගත්ත මිනිස්සෙක් ජ්‍යාමිතිය කියන සබ්ජෙක්ට් එක දකින්නේ කොහොමද? අන්න ඒ විදිහට තමයි FIDIC හොඳට පරිශීලනය කරපු කෙනෙක් time කියන aspect එක හරියටම පෙරලා හරියටම extract කරලා අරගෙන ඒක පිළිබඳව හොඳ බහුශ්‍රృత අවබෝධයක් ලබාගෙන ඒක demonstrate කරන්නේ කොහොමද කියලා අපි කියලා දෙනවා. හරිද? ඒක ඕක තමයි ඒක. ඊට පස්සේ FIDIC 2017 version එක අනිත් versions වලට වඩා කොහොමද වෙනස් වෙන්නේ? අපි ඒක ගැන කතා කරනවා.